මේ ඇඹරෙල්ල ඉදෙන්න වගේ කිට්ටු වුණාම උයන විදිහ දන්නවද නෑ නේද? සීනි දාන්න නැතුව සුපිරිට හදන්නට කියලා දෙන්නම්. ඉස්සලා මෙහෙම ඇඹරෙල් ටික අරන් හොදලා මේ විදිහට මේක ලුණු ටිකක් දාලා වතුර දාලා තැම්බෙන්න තියෙනවා. හොඳද? තැම්බුණෙන් පස්සේ අපි මේකේ පොතු ඉවත් කරගන්නවා. විනාඩි 10-15ක් විතර තැම්බුණාම ඇති. ඊට පස්සේ මෙන්න මේ විදිහට වතුර ටික පෙරලා පොතු ටික ඉවත් කරලා අපි වෙනම මැටි ඇතිලියක් ගන්න. එකට තෙල් ටිකක් දාලා තෙම්පරාදු වෙගෙනදී අබ උළුහල් සුදු ලුණු බී ලුණු රම්පේ කරපිංචා ඔය ටික දාලා හොඳට තෙම්පරාදු කරනවා. මේකට එනිසාල් ටිකක් කරමුණට්ටක් වගේ දාන්න තිබ්බනම් සුපිරිය. ඊටසේ මිරිස් කුඩු බදපු 3-5 ගම් මිරිස් කුඩු ටිකක් දාලා කැලි මිරිස් ටිකකුත් දාලා මේක තව තෙම්පරාදු කරගෙන අපි එකතු කරගන්නවා මේකට අර ඇඹරෙල්ල ටික. දැන් මේව ඉදිච්ච ඒවා. එතකොට අමුයෝ නෙමෙයි. ඊට පස්සේ මේකට දිය කිරි ටිකක් දාලා හොඳට මික්ස් කරගෙන තැම්බෙන්න තියනවා. ලුණු ටිකකුත් දාගන්න ඕනේ දැන්. හරිද? ඊට පස්සේ මේක තැම්බීගෙන එන්න කිට්ටු වෙද්දී මෙන්න මෙහෙම කරි පවුඩර්, කහ කුඩු, එතකොට කුරුඳු ඒ ටිකක් දාලා මේ ටික හොඳට කුක් වෙන ගමන් අපි මේකට දානවා මිටි කිරි. මිටි කිරෙන් හොඳට තැම්බෙන්න තියනවා විනාඩි 10ක් විතර. ඊට පස්සේ අපිට පුළුවන් මේක රස ප්‍රණීත විදිහට කෑම මේසෙට පිළිගන්වන්න.